ගොඩක් අය මගෙන් අහනවා අපච්චි ඇයි අද කාලේ ඇත්තම යාළුවෝ මුණ ගැහෙන්නේ නැත්තේ කියලා. ඇත්තටම අපි හැමෝම සැබෑ යාළුවෝ හොයනවා මිසක් අපි සැබෑ යාළුවෙක් වෙන්න උත්සාහ කරන්නේ නැහැ. බුදුදහමේ සිංහාලෝවාද සූත්‍රයේ උගන්වන්නේ සැබෑ මිතුරා කියන්නේ කරදරේදී අත නොහරින සපේරි වගේම දුකේදීත් එකට ඉන්න කෙනෙක් කියලා. ඒ වගේමයි ජේසුස් වහන්සේ ඉගනුවේ යමෙක් තම මිතුරා වෙනුවෙන් ජීවිතය පූජා කරනවාට වඩා උතුම් ආදරයක් තමත් නැහැ කියලා. ඉස්ලාම් දහමේ අල්ලා දෙවියන් පෙන්වා දෙන්නේ හොඳ මිතුරා කියන්නේ ඔයාව යහපතට යොමු කරන, ඔයාගේ වැරදි හදන්න උදව් කරන කෙනා කියලයි. අද අපිට සැබෑ යාළුවෝ නැත්තේ ඇයි? මොකද අද යාළුකම් මනින්නේ වාසියෙන්. අපි යාළුවෝ ආශ්‍රය කරන්නේ අපේ වැඩක් කරගන්න හරි තනිකම මකා ගන්න විතරයි. ඒත් ආගමික දර්ශන කියන්නේ සැබෑ මිතුදම කියන්නේ කැපකිරීමක් මිසක් ගනුදෙනුවක් නෙවෙයි කියලා. හොඳ යාළුවෙක් ඕනේ නම් ඉස්සෙල්ලාම ඔයා ඒ වගේ අවංක මිනිසෙක් වෙන්න. රූපයට, සල්ලි වලට වඩා මනුස්සකමට ගරු කරන මිනිස්සු ආශ්‍රය කරන්න. එතකොට ඔයාටත් friends forever කියන්න පුරුවන් හදවතක් මුණ ගැසෙවි. හදවතින්ම මනුස්සකම හොයන ඔයාගේ යාළුවන්ටත් මේක ෂෙයා කරන්න. මම අපච්චි